ලංකාවේ ඇත්තරම ඉංග්ලිෂ් කතා කරන්න බැරි හේතු කිහිපයක් තියෙනවා. සහ ඉංග්ලිෂ් කතා කරන්න යනකොට ඇතිවෙන ගැටලු කිහිපයක් තියෙනවා. අපි එකින් එක බලමු. දැන් ලංකාවේ ගොඩක් අය චූටි කාලේ ඉඳලා ඉංග්ලිෂ් කරනවා මේන් සබ්ජෙක්ට් එකක් හැටියට. ඊළඟට O level වලටත් කරනවා, A level වලටත් කරනවා. ඊට පස්සේ ඩිප්ලෝමාස් කරලා ඒ කතා කරගන්න බෑ. ඒතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. පොඩි කාලේ ඉඳලා කරන්නේ අර ග්‍රැමර් ටිකයි මේ ලියන ටිකයි කියවන ටිකයි විතරයි. ඒතකොට කියවන්න ලියන්න පුළුවන්. vocabulary සාමාන්‍යයෙන් පුළුවන්. හැබැයි අර හිතේ තියෙන එක කියා ගන්න බෑ. phrases ගොඩාක් අඩුවෙන් තමයි දැන් පාවිච්චි කරන්නේ. ළඟට අර උගන්වන ළමයින්ට. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ළමයින්ට උවමනාවකුත් නැහැ. අනිත් එක ලංකාවේ තියෙනවනේ අර ඉංග්‍රීසි දන්නව නම් සමහර අයට අර ලොකුකමක් ගහනවනේ. ඒ හින්දා අර මේ අර ඒ ඇටිටියුඩ් එක නිසා අයත් පැකිලෙනවා කතා කරන්න. එතකොට ඒක ප්‍රශ්නයක්. ඊළඟට ඒගොල්ලන්ගේ අර ෂයිනස් එක ඩිවෙලොප් වෙලා ඊට පස්සේ සමහර අයට ඒක නිකන් ඇන්ෂස් වෙලා ඒ වගේ දේවල් වෙනවා. ඊළඟට තව හේතුවක් තමයි ඊට පස්සේ දැන් ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒ ලෙවල් වලින් පස්සේ ඔක්කොමලා මේ දුවනවා කෝසස් වලට අර සර්ටිෆිකට් එකක් අරගෙන ඉන්ටර්විව් එකේදී පෙන්නනවා. ඒ වුණාට HR මැනේජර් කෙනෙක් හරි රික්‍රූටර් කෙනෙක් හරි කතා කරාම ඔයගොල්ලන්ගේ කමියුනිකේෂන් ස්කිල්ස් බලනවා. එතකොට තමයි වුණේ ප්‍රශ්නේ. ඊට පස්සේ ඔයාලව සිලෙක්ට් වෙන්නෙත් නැහැ ඉන්ටර්විව්ස් වලින්. එහෙම නැත්නම් වැඩට තේරුණා ඊට පස්සේ මීටින්ග්ස් වලට වගේ ගියාම හරීම අපහසුතාවයකට පත් වෙනවා. අර හැමෝම ඉංග්‍රීසි වලින් කතා කරන එතන හෙඩ්ලා හැම. ඊට පස්සේ Tamanda බැරි වුණාම ඒක ප්‍රශ්නයක්. මොකද ඔය ලොකු ලෙවල් කියන්නේ හයි ලෙවල් එකේ අය ගොඩක් තෝරගන්නේ ඉංග්‍රීසි පුළුවන්ද බැයිද කියලා. ගොඩක් අය ඉංග්‍රීසි පුළුවන්. අර ඉන්න සුළු ප්‍රමාණිනවනේ කතා කරගන්න පුළුවන්. ඒගොල්ලන් ඔක්කොම හරි ජොබ්ස් වලට යනවා. ලංකාවේ ඉංග්‍රීසි පුළුවන් නම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මොකද කමියුනිකේෂන් ස්කිල්ස් අර හොඳට කතා කරන ඕපන්ලි කතා කරනවා නම් මේ ඉංග්‍රීසි දන්න කෙනෙක් එයාට ඉක්මනට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ටෙලි සේල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස් ගත්තාම අර කස්ටමර් සර්විස්, සේල්ස් මේ හැම එකටම හොඳට ඉංග්‍රීසි ඕනේ. අනිත් එක මේව හැම තිස්සෙම තියෙන ජොබ්ස්. ඊළඟට අපි දැන් රික්‍රූට්මන්ට් කම්පැනි එකක් නේ. එතකොට අපිට වේකන්සි ඇවිල්ලා තියෙනවා ෆ්‍රෙන්ච් වලට. එතකොට තව අනිත් භාෂාවන් තියෙන ඒ භාෂාවන් වලටත් තියෙන ඔය ප්‍රශ්න. දැන් කැම්පස් ගිහිල්ලත් කතා කරගන්න බෑ. සේල්ස් වේකන්සි එකක් කොරියා වල තියෙනවා කිව්වොත් හරි ෆ්‍රාන්ස් වල තියෙනවා කිව්වොත් එහෙම අර ඔන්ලයින් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරගන්න බෑ. ෆේල් වෙනවා ඉන්ටර්විව් එක. ඒ කියන්නේ මේ උගන්වන ක්‍රමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇනලයිස් කරලා තමයි අපි මේ කෝස් එක ඩිසයින් කරේ අපේ ට්‍රේනර්ස්ලා. නැත්තම් දැන් මේක අපි කොච්චර දැම්මත් තේරෙන්නේ නැහැ ගොඩක් අයට. හැමෝම යන්නේ අර ඩිප්ලෝමා එක පස්සේ සර්ටිෆිකේට්. සේම් ලූප් එකේ තමයි කරකෙන්නේ. A level වෙනකන් ඔහේ ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න නැහැ. කම්මැලි. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් නැහැ. උගන්වන විදිහ ඔහේ ලියනවා කියවනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම දැන් ඩිප්ලෝමා එකක් ටක් ගාලා හොයලා කරනවා. ඒතනත් කරන්නේ ඒ දේ. ඒ කියන්නේ සායිල් වියදම් කරලා තරත් සහතිකේ හම් වෙනවා. හැබැයි කතා කරගන්න බෑ. ආයෙත් ප්‍රශ්නයක්. ඊට පස්සේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නත් බෑ. ප්‍රශ්න ගොඩක්. ඊළඟට CV එකේ ඕක දාලා තිබ්බට වැඩක් නැහැ. කතා කරාම ඉන්ටර්විව් එක ෆේල්. ඉතින් මේ ප්‍රශ්නේ හින්දා තමයි මේ ගැටලුව ලියන්නේ. මොකද ඒක රික්‍රූටර්ස්ලා විදියට අපිට ප්‍රශ්නයක්. කොච්චර හොඳ CV එකක් වුණත් ඉංග්‍රීසි ඉල්ලනවා කම්පැනි එකකින්. ඒතකොට ඕගොල්ලන් ගාව මේ කතා කරගන්න බෑ. ඉංග්‍රීසි බෑ. එතකොට අපිට හොයන්න අමාරුයි කැන්ඩිඩේට්ස්ලා. ඒ නිසා තමයි රික්‍රූට්මන්ට් කම්පැනි එකක වගකීම අරගෙන අපි මේ ට්‍රේනින් කෝසස් ඩිසයින් කරන්නේ. එතකොට මේක 3 months course එකක්. ඕගොල්ලන්ට අපි daily ඔයාලට 30 minutes කරන්න තියෙනවා හොඳයි. එහෙම දැම්මත් join වෙන්නේ නැහැනේ වෙලා නැහැ කියනවා. එක ප්‍රශ්න නේ. ඒ නිසා අපි දවස් 2කට දැම්මේ. මොකද එක දවසක් කරලා මදි මේක. පැයක්වත් දවස් 2ක්වත් තියෙනවා නම් හොඳයි. නැත්නම් එහෙම 30 minutes වලට break කරලා කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකද හැමදාම කතා කරොත් තමයි ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි polish වෙන්නේ. නැත්නම් එහෙම භාෂාවක් ඉගෙන ගන්න හරි අමාරුයි. තව ප්‍රධාන ගැටලුවක් තමයි මේ ඇටිටියුඩ් ප්‍රශ්න. දැන් අර මම කලිනුත් කිව්වනේ ඒ කියන්නේ සමහර අය ඉංග්‍රීසි බැරි අය පාත් කරලා කතා කරාම ඒගොල්ලන්ට මීටින් එක එහෙම කතා කරන්න ගියාම පැනික් වෙනවා. අපි අන්නේ ඒ ඇටිටියුඩ් එක නැති කරනවා. ඒ කියන්නේ ඔයාලා බ්‍රේන් වොෂ් කරලා අපි ගන්නවා. අර මොනවා අපි කොච්චර ඔයාලට උගන්වුවොත් ඔයාලට අන්නේ ඒ
ප්‍රශ්නේ තියෙනකන් ඔයාලා ෂයි නම් මේ ගැටලුව තියෙනකන් ඕගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මොකද ඒක මානසික ප්‍රශ්නයක් නේ. අර ඇන්සයිටි වගේ ඇවිල්ලා ඒක අර සමහර අය ડિප්‍රෙෂන් ලෙවල් එකකටත් යනවා ඉංග්‍රීසි ප්‍රශ්න නිසා. මොකද ඒගොල්ලන්ට අර කම්පැනි එකකින් එන ප්‍රෙෂර් එක නිසා. සමහර අර ඉංග්‍රීසි දන්න අය ඒගොල්ලන්ට පහත් විදිහට අර ඔයාට ඉංග්‍රීසි බැහැනේ වගේ දේවල් කියනවා. අපි ඒවා අර ෆික්ස් කරලා ගන්නවා. ඊළඟ දේ තමයි දැන් සමහර අය අර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් මේ ඕල්වෙන් ට්‍රාන්ස්ලේට් කරන හින්දා කියනවා ඊළඟට අර වෙලා යනවා. එතකොට අර මීටින් එක වගේ නම් පැනික් වුණොත් මේක කරගන්නත් බෑ. ට්‍රාන්ස්ලේට් වෙන්නෙත් නැහැ. අර මේ ප්‍රශ්න ඔක්කොම අපි මේ කෝස් එකෙන් විසඳනවා. එතකොට ඕගොල්ලන්ගේ ඩෙඩිකේෂන් එකත් බලපානවා. නිකන් ඔහේ ස්කිප් කර ආවොත් නම් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි විතරක් නෙවෙයි මොකක්වත් ඉගෙන ගන්න බෑ. ඔයාලගේ ඌමනාවක් තියෙනවා. අපි ඕගොල්ලන්ට ස්ටුඩන්ට් මැටීරියල් දෙනවා. ඒවා බලලා ඕගොල්ලන් ලියාගෙන ඒක මෙමරයිස් කරලා අර දෛනිකව පාවිච්චි කරන්න ඕනේ. අපි කන්වර්සේෂන්ස් කරනවා. එතකොට ඒ විදිහට තමයි මේ කෝස් එක යන්නේ. ළඟට අපේ කෝස් එකේ ඩිසයින් කරලා තියෙන මොඩියුල්ස් ඔක්කොම ඩේලි ලයිෆ් එකේ පාවිච්චි වෙන ඒවා. එතකොට මොඩියුල්ස් 7ක් තිබ්බට ඒවා සබ් ටොපික්ස් ගොඩක් තියෙනවා. ඔයාලට මේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. මේක නිකන් අර ඕගොල්ලන් හැම තැනම දකින ඩිප්ලෝමාස් ඒ වගේ එකක් නෙමෙයි. ඉස්කෝලේ ඉගෙන ගත්ත විදිහක් නෙමෙයි. මේක තනිකරම ඔයාලගේ සයිකොලොජි එකයි. එතකොට ඕගොල්ලන්ට වර්ධිත තැනුයි ප්‍රොනන්සියේෂන්ස් වර්ධිත තැනුයි බේසිකලි ශ්‍රී ලංකන්ස්ලා ඉන්න ලෙවල් එකට ඩිසයින් කරපු එක. ගොඩක් අය ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ඉන්නවා වොකැබියුලරි and grammatical side එකකින්. හැබැයි කතා කරගන්න බැහැ ඒ ලෙවල් එකට. අපි ඔයාලව කන්වර්සේෂන් එකක් හැන්ඩල් කරගන්න පුළුවන් දැනට මේකෙන් ගෙනවා. ඕගොල්ලන්ගේ ඩෙඩිකේෂන් එකක් ඕනේ මේකට. එහෙම නැත්නම් මේක කරන්න බෑ. ඔයාලා කැමති නම් අපේ Aptitude Recruitment and Consultants වෙතින් පවත්වන ස්පෙෂල් ස්පෝකන් ඉංග්‍රීසි ට්‍රේනින් සර්ටිෆිකේට් කෝස් එකට සම්බන්ධ වෙන්න මේ දීලා තියෙන විස්තර බලලා අපිට WhatsApp message එකක් දාන්න.